හිතන්න තමන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා මගහැරලා සමහර විට කෑම වේලක් පවා නොකා වාහන ලීසින් ගෙවන මිනිස්සු අපේ සමාජයේ කොතරම් ඉන්නවද? බැලු බැලුමට අපිට හිතෙන්න පුරිවන් මේක හරිම නොසලකිලිමත් එහෙමත් නැත්නම් හිස්සඩක් කියලා. හැබැයි අපි ආරම්භයේදීම මේ මායාව බිඳදමු. මේ දැවැන්ත මංගලොත්සව මේ සුඛෝපභෝගී වාහන පිටුපස ඇත්තටම තියෙන සතුට නෙවෙයි. ඒක සමාජයේ පිළිගැනීම ඉල්ලා කරන වේදනාත්මක ආයාචනයක්. මේ අය ඇත්තටම සමාජයේ විනිශ්චයන්ත බියෙන් ජීවත් වෙන අසරණ වින්දිතයන් පිරිසක්. මේ හැම දෙයකටම මුල එකම එක ප්‍රශ්නයක්. ඒ තමයි මිනිස්සු මොකනවා කියයිද කියන එක. අධික විදියට භාණ්ඩ පරිභෝජනය කරන්න, Tamanට දරන්න බැරි දේවල් මිලදී ගන්න පෙළඹෙන පිරිස ඇත්තටම හිර වෙලා ඉන්නේ මේ දැඩිව විනිශ්චය කරන සමාජ ව්‍යුහයක් ඇතුලේ. මේ වගේ සමාජයක කෙනෙකුගේ වටිනාකම තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම බාහිරින් පෙන්වන දේවල් මත විතරයි කියන එක හරිම කනගාටුවට කරුණක්. ලංකාවේ මෑතකදී ඇතිවුණු ආර්ථික කඩාවැටීමත් එක්කම මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා ගියා. ඉතින් එහෙම වෙලත් තවමත් මේ විදිහේ අධික පරිභෝජනයක් අපි දකින්නේ ඇයි කියන එක ගැටලුවක්. මේක අපි චර්යාත්මක ආර්ථික විද්‍යාවට අනුව බැලුවත් මේකේ මූලය තියෙන්නේ අපේ සංස්කෘතියේ තියෙන ලැජ්ජා බය කියන සංකල්පය ඇතුලේ. අතීතයේදී සමාජයේ යහමග යවන පාලන ක්‍රමයක් වුණු මේ ලැජ්ජා බය අද වෙනකොට භයානක විදියට වෙනස් වෙලා. අද සමාජයේ මූල්‍යමය වශයෙන් ටිකක් හරි පල්ලෙහාට වැටෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම සමාජ ගෞරවය අහිමි වීමක් විදියටයි සැලකන්නේ. පෙනෙන්නට තියෙන ආර්ථික අසමානතාවය නිසාම සමාජ තත්ත්වය ගැන ලොකු බියක් එමත් නැත්නම් මානසික කාංක්ෂාවක් ඇති වෙනවා. අන්න ඒ නිසා මිනිස්සු තමන්ගේ මූල්‍යමය තාර්කිකත්වය කියන තමන්ට දරන්න පුළුවන් වියදම මොකක්ද කියන එක අමතක කරලා අර සමාජ තත්ත්වය කියන මායාව පවත්වා ගන්න දැවැන්ත විදියට ණය වෙනවා. ඇත්තටම මේ අධිපාරිභෝජනය කියන්නේ මේ විනිශ්චය කරන සමාජය කියන යුද පිටියේ බේරෙන්න මිනිස්සු අඳින මානසික සන්නාහයක් කියවොත් වඩාත් නිවැරදි. මේ සමාජ කාංක්ෂාවේ මේ අතාර්කික බියේ වඩාත්ම වේදනාත්මක දෘශ්‍යමාන සාක්ෂිය මොකද්ද දන්නවද? ඒ තමයි වාහන කියන සාධකය. අපේ රටේ වාහනයක් කියන්නේ දැන් නිකන් ගමනාගමන මාධ්‍යයක් නෙවෙයි. ඒක හරියට කෘත්‍රිමව හැදුන කුල ක්‍රමයක් වගේ. සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන්නේ හුදෙක්ම සමාජ පලිහක් විදිහට වුණත් සුඛෝපභෝගී වාහනයක් කියන්නේ අසීමිත සමාජ ගෞරවයක් දිනා ගන්න තියෙන මාර්ගයක්. මේකෙන් තරුණ පරපුරට එල්ල වෙන්නේ පුදුමාකාර මානසික පීඩනයක්. හිතලා බලන්න කෙනෙකුගේ අනන්‍යතාවය සමහර විට විවාහ වෙන්න තියෙන හැකියාව පවා වාහනයක් මත තීරණය වෙනකොට වටිනාකම අඩුවන යකට ගොඩක් සමාජ ප්‍රාග්ධනයක් විදිහට සලකන්න මිනිස්සු පෙළඹෙනවා. පාවිච්චි කළ වාහන වෙළඳපොලේ මිල ගණන් සහයි පිටුපස තියෙන මානසික හේතුව විශ්ලේෂණය කරලා බැලුවොත් මේ தත්ත්වය තවත් පැහැදිලි වෙනවා. සමාජයේ ඉහළව 25%, ඒ කියන්නේ සුඛෝපභෝගී කාණ්ඩයට ඇතුළත් වෙන තියෙන දැඩි වොමනාව නිසාම හුදෙක් සුක්කානමේ තියෙන ලාංඡනයක් වෙනුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතයේ වසර ගණනාවක ආදායම ලියලා දෙන්න කැමති වෙලා තියෙනවා. හැබැයි මේ අවාසනාවන්ත උගුල ක්‍රියාත්මක වුණේ කොහොමද? 2023 අගභාගයේ වෙනකොට වාහන ලීසින් කිරීම 90%කින්ම පහත වැටුණා. ලීසින් පොලි අනුපාතය 25%ත් 28ත් අතර අගයකට ගියහම තමයි මේ ගණිතමය යථාර්ථය මිනිස්සුන්ට තේරෙන්න ගත්තේ. මේකේ අවසාන ප්‍රතිඵලය වුණේ වාහන බලහත්කාරයෙන් අත්පත් කරගැනීම වගේ අතිශයින්ම කම්පණයේ දනවන මනුෂ්‍ය ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වීමයි. වාහන කුල ක්‍රමයේ වගේම මේ සමාජ ක්‍රමයේ තියෙන තවත් දැවැන්ත ඛේදවාචකයක් තමයි අද වෙනකොට විවාහය කියන සංකල්පය පත් වෙලා තියෙන తත්වය. විවාහයක් කියන ඒ පාරිශුද්ධ බැඳීම අද පාවිච්චි වෙන්නේ දැවන්ත සමාජ ප්‍රදර්ශනයක් විදිහට. අපි මේකට මංගල කර්මාන්ත සංකීර්ණය කියලා කියමු. සුඛෝපභෝගී හෝටල්, මල් සැරසිලි, ඇඳුම් සහ වීඩියෝ කරණය වගේ දේවල් වලට යන වියදම් බැලුවහම මේක තේරුම් ගන්න පුළුවන්. රුපියල් මිලියන 24කටත් වඩා අය කරන ආයතන හරහා පවුල් දැවන්ත ගසා කැමකට ලක් වෙනවා. මේ ඔක්කොම කරන්නේ ඥාතීන්ගේ ඕපාදුප්පුව වලට තියෙන බිය නිසා සහ Instagram වගේ සමාජ මාධ්‍යවල ලස්සනට පෙනී සිටින්න තියෙන දැඩි පීඩනය නිසා. ඇත්තටම මේක පය 24ක ව්‍යාජ සමෘද්ධිමත් බවක් පෙන්වන සංදර්ශනයක් විතරයි. මෙතනදී අපි මේ මව්පියන් සහ තරුණ යුවලයන් දිහා ගොඩක් සංවේදීව බලන්න ඕනේ. ඔවුන් මේ පරම්පරාගත ගසා කෑමක අසරණ වින්දිතයන් පිරිසක්. දවස් 2-3කින් මේ උත්සවය ගැන සම්පූර්ණයෙන් අමතක කරලා දාන කොහේදෝ ඉන්න නෑදෑයෝ පිරිසක සතුටු කරන්ද මේ මිනිස්සු ජීවිත කාලයක් පුරා ගෙවන්න වෙන ණය කන්දරාවකට හිර වෙනවා. මේ සමාජ සිරගෙය එකපාරටම හැදුණු දෙයක් නෙවෙයි. මේක කුඩා කාලේදීම අපේ ඔළුවලට ඇතුල් කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමය සහ ආයතනික දූරාවලීන් හරහා මේ අසමානතාවය මුල් බැස ගන්නවා. අපිට හරිම හුරු පුරුදු වචනයක් තියෙනවා. ඒ තමයි කඩුව.
ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ඇතුලේ පන්ති බෙහෙදේ ඇති කරන සහ සමාජය පාලනය කරන ප්‍රධාන ආයුධයක් බවට පත් වෙලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව සමාජයේ ඉහළට යන්න තියෙන ප්‍රධානම දොරටුවක් විදිහට සැලකෙන නිසාම තමන්ගේ දරුවන් මේ සමාජ තරගෙන් පරාජය වෙයි කියන බියෙන් දෙමෝපියන් තමන්ගේ පාරම්පරික ඉඩම් පවා උකස් කරලා විදේශ අධ්‍යාපන ණය ලබා ගන්න පෙළඹිලා තියෙනවා. අපි දැන් කොළඹ නගරේ මේ දිලිසෙන තිරවලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ සමාජ පීඩනයේ අඳුරුතම සහ භයානකම ප්‍රතිඵලය දිහා අවධානය යොමු කරමු. ඒ තමයි ග්‍රාමීය ශුද්‍ර මූලකේදාවාචකය. සමාජයේ තමන්ගේ ගෞරවය අවම මට්ටමින් හරි රැකගන්න ග්‍රාමීණ දුපත් ජනතාවට ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ණය දෙන ආයතන හිතාමතාම කාන්තාවන් ඉලක්ක කරගෙන තමයි වැඩ කරන්නේ. ණයකරුවන්ගෙන් 84%ක්ම කාන්තාවන්. උන් ප්‍රසිද්ධිය ලැජ්ජාවට පත්වෙන්න තියෙන බිය අර අපි කලින් කතා කරපු ලැජ්ජා බය කියන සංකල්පය ආයුධයක් විදිහට පාවිච්චි කරලා මේ ආයතන ඔවුන්ට දරුණු විදියට හිරිහැර කරනවා. හිතාගන්න පුළුවන්ද මේ වයේ ඵලදායී සංයුක්ත පොලි අනුපාතය 220ක් වගේ අති විශාල අගයක් ගන්නවා. මේක ගණිතමය වශයෙන් කවදාවත් ගෙවලිවර කරන්න බැරි මුදලක්. මේ නිසා අසරණ ණයකරුවන් නිරන්තර මානසික යුද්ධයකට මැදි වෙනවා විතරක් නෙවෙයි Tamanගේ පාරම්පරික ඉඩම්කඩම් අහිමි වීමේ දැඩි තර්ජනයකටත් මුහුණ දෙනවා. මේකේ ප්‍රතිඵලය කුයිතරම් ඛේදනීයද කියනවා නම් අද ශ්‍රී ලංකාව තුල Tamanටම හානි කර ගැනීම වලට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ මේ මූල්‍යමය පීඩනය සහ සමාජ ආර්ථික අහිමිවීම. 2019-2022 අතර කාලය තුලද සිදු වූ සියදිවි නසා ගැනීම් 200ක් පමණ කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ ණය ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයට සහ ආයුධයක් බවට පත් කළ ලැජ්ජාවටයි කියන එක දත්තවලින්ම තහවුරු වෙනවා. නමුත් මේක මේ විදිහටම අඳුරේම අවසන් වෙන්න ඕනේද? මේ අඳුරු යථාර්ථයෙන් මිදෙන්න අපිට ක්‍රමයක් නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. සැබෑ නිදහස ආරම්භ වෙන්නේ එකම එක තැනකින්. ඒ තමයි මේ සමාජයේ තියෙන දැඩි නීති රීති කියන්නේ සම්පූර්ණම කෘතිමව ව්‍යාජව නිර්මාණය කරපු දේවල් කියන අවබෝධ කර ගැනීම. තත්වයේ පිළිබඳ කාංසාව කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන්න හදපු දෙයක් පමණයි. අපි කරන්න ඕනේ මේ ප්‍රදර්ශනාත්මක ආර්ථිකය ව්‍යාජ මිනුම්දඩු කිසිදු පැකිලීමකින් තොරව නිර්භීතව ප්‍රතික්ෂේප කරන එකයි. මිනිස්සෙකුගේ සැබෑ වටිනාකම කියන්නේ උපතින්ම ලැබෙන කවදාවත් සෙලවිය නොහැකි කීයක් දීලාවත් මුදලට ගන්න බැරි දෙයක්. කිසිම කෙනෙකුගේ වටිනාකම ඔවුන් පදවන වාහනේ තියෙන ලාංඡනයෙන්වත් ඔවුන්ගේ මංගල උත්සවයට කරපු වියදමෙන්වත් කවදාවත්ම තීරණය වෙන්නේ නැහැ කියන එක අපි හැමෝම තරේ මතක තියාගන්න ඕනේ. සැබෑ නිදහස කියන්නේ අපේ බිල්පත් ගෙවන්නේ නැති මේ සමාජීය විනිශ්චයන් ගැන කිසිසේත්ම තැකීමක් නොකර සිටීමයි. අවසාන වශයෙන් මේ කාරණේ ගැන අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ. ඥාතීන් ඉදිරියේ සමාජය ඉදිරියේ තමන්ගේ තත්ත්වය රැකගන්න කියලා. තමන් ළඟ නැති මුදල් වියදම් කරන්න අපේ සමාජයේ කොතරම් පිරිසකට අද වෙනකොට බලකිරී තිබෙනවද? ඒ පීඩනය සමහර වෙලට අපි කාට වුණත් කවදා හෝ දැනিলা තියෙන්න පුරුවන්. ඒ අත්දැකීම් ගැන අදහස් බෙදාගන්න මේක නිදහස් අවකාශයක් කරගන්න පුරුවන්. මේ ව්‍යාජ මායාවෙන් මිදෙන්න දැන් කාලය ඇවෙත්.